මානා යනු ආක්‍රමණශීලී ශාක විශේෂයක්. වගා බිම්වල මෙන්ම පාරතොටේ පවා මේවා දැක් ගන්න පුළුවන්. ඉතින් මේවා කොයිතරම් වද කරන්න හැදුවත් ඒ ඉතාමත් අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඉතින් එවැනි කරදරකාරී මාන වලින් ප්‍රයෝජනයක් ගන්න ආකාරය පිළිබඳ තමයි අද කියලා දෙන්න යන්නේ. මාන වලින් කඩදාසි හදන ආකාරය පිළිබඳ අපි අද කතා කරමු. කඩදාසි යනු ඉතා සිහින් ද්‍රව්‍යයක් වන අතර එහි මතුපිට ලිවීමට මුද්‍රණයට මෙන්ම ඇසුරුම් කරණයට යොදා ගනී. මේ නිසා දිනකට අවශ්‍ය වන කඩදාසි ප්‍රමාණය අතිවිශාලයි. මේ නිසා නවීන තාක්ෂණය යොදාගෙන අතිවිශාල කඩදාසි ප්‍රමාණයක් දිනකට කර්මාන්තශාලාව නිෂ්පාදනය කරයි. කඩදාසි නිෂ්පාදනය කරන ලබන්නේ කිඳි මගින් වන අතර කඩදාසි සම්පාදනයේ ඇති පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්ෂිය චීනයෙන් වන අතර ඒ ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා තිබෙයි. එමෙන්ම මිසරි පැපිරිස් නම් ශාකයේ පත්‍ර අමරා තනාගත් යුෂ වියලා කඩදාසි දැනූ බව සඳහන් වේ. මානා යනු ඉතාම කරදරකාරී ශාක විශේෂයක්. මේවා වතු පිටවල වගා බිම්වල මගතොටේදී පව දැක් ගන්න පුළුවන්. ඉතින් මේවා මර්ධනය කිරීම විනාශ කිරීම ගොවි මහතුන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳ විසඳුමක් විදියට මානා වලින් කඩදාසි නිෂ්පාදනය කිරීම පෙන්වා දෙන්න පුළුවන්. මේ මානා විනාශ වීම පමණක් නොව අතුමිට සරුවීමක්ද සිදුවේ. මේ වන විට ලංකාවේ මොණරාගල, කළුතර, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල ගෘහ කර්මාන්තයක් විදියට මානා වලින් කඩදාසි නිෂ්පාදනය සිදු කරනවා. මානා වලින් කඩදාසි නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි. කපාගත් මානා හොඳින් පිරිසුදු කර අනවශ්‍ය කොටස් ඉවත් කර ඒවා කුඩා කැබිලි වලට කපා කෝස්ටික් සෝඩා සමග ලොකු බැරල් එකකට දමා පැය 3ක් පමණ තම්බා ගත යුතුයි. සාමාන්‍යයෙන් බැරල් එකට මානා කැබලි කිලෝ 40ක් සහ කෝස්ටික් සෝඩා කිලෝ 1ක් පමණ දැවිය යුතුයි. පසුව තම්බාගත් මිශ්‍රණය පිරිසුදු ජලයෙන් සෝදා බ්ලෙන්ඩර් කර පල්ප් එකක් සාදා ගත යුතුයි. එකක් මිශ්‍ර කර ස්ක්‍රීන් එකට දැමිය යුතුයි. මෙහිදී වතුරත් සමග මිශ්‍ර කර යුත්තේ පල්ප් එක සහිත ස්ක්‍රීන් එක වතුර ටැංකියට එබ්බවීමෙන් පසුවය. ප්‍රේම් එකට දමන පල්ප් එකේ ප්‍රමාණය අනුව කඩදාසියේ ඝනකම තීරණය වේ. සහිත ස්ක්‍රීන් එක වතුර ටැංකියෙන් ඉවත් කර වේලිම සිදු කළ යුතුයි. මෙහිදී ස්ක්‍රීන් එක වේලා ගැනීම සඳහා අංශක 45ක පමණ ආනතියකට තබා ගැනීම ඉතා වැදගත් වේ. නියමිත ආකාරයට වේලීමෙන් පසු මේවා කඩදාසි ලෙස භාවිතා කළ හැකිය. මෙම කඩදාසි භාවිතා කර සුබ පැතුම්පත් කේක් ඇසුම් වැනි බොහෝ නිෂ්පාදනයන් සිදු කළ හැකිය.